එහෙම ඉතින් ලංකාවේ ටීම් එක ගැන කතා කරන්න වැඩක් නැහැ. ඕක හැදෙනවා නම් හැදෙන්න ඕන. ඉතින් ඔය ක්ලබ් වලින් අරගෙන සෙල්ලම් කරලා වැඩක් නැහැ. සල්ලිකාරන්ගේ පුත්තු වරේ මේ එහෙම සෙල්ලම් කරලා වැඩක් නැහැ. ඉතින් කවදාවත් මේ ටීම් එකක් හරියට හදන්න බෑ. මොකද මේ පේනවනේ ඉතින් අර බෝල දාන පවුන් 10 15 චේන් දාගෙන බෝල දාන්න පුළුවන්ද? ඒක හෙල්ලි බෙල්ලේ මූණේ වදිනවා. එතකොට ඉතින් කොහොමද ගැම්මක් අරගෙන බෝලයක් දාන්නේ? ඉස්සල්ලාම කලස් එකයි අරව මේවා නවත්තලා කැපවීමෙන් සෙල්ලම් කරන්න ඕන රට වෙනුවෙන්. අනිත් එක තමයි මේ කියන්න තියෙන්නේ මේවා ඉතින් මේ ඔය කට්ටියව ගන්නවා නම් ඔය වෙල් වල සෙල්ලම් කරන පළාත් වලින් නගර වලින් එහෙම තෝරන්න ඕන. හොඳම කට්ටිය ඔය එකහු කරලා 100ක් 150ක් එකහු කරලා ඊට පස්සේ මේ එහෙම තමයි ඉතින් ටීම් එකට තෝරනවා නම් තෝරන්න ඕන. කොච්චර දක්ෂ ළමයි ඉන්නවද ඔය ගම් වල. එහෙම ඉතින් තෝරගත්තොත් ඉතින් හොඳ සෙල්ලමක් මේ ඉදිරියට කරන්න පුළුවන්. නැත්තම් කරන්න හම්බෙන්නේ නැහැ ජීවිතේට. අද ගැහුවොත් හෙට පරාදයි. හෙට ගැහුවා. එහෙම ඉතින් වැඩක් නැහැ. පේනවනේ. මගේ නම් ඉතින් දැක්ම තමයි මේ පළාත් වලින් නගර වලින් ගමෙන් මේ එකහු කරන්න ඕනේ. එකහු කරලා දක්ෂයන්ට තැන දීලා රට හදන්න ඕන හරියට. රටේ ටීම් එක හදන්න ඕන. නැතුව ඉතින් හරියන්නේ නැහැ. මේ ක්ලබ් වලට එනවා බැඳෙනවා සල්ලි ඇත්නම් යටින් කීයක් හරි දීලා ඒකට සෙල්ලම් කරනවා. ඊට පස්සේ පවුන් 10 15 චේන් දාගෙන බෝල දාන්න පුළුවන්ද? ඔන්න ඕක තමයි වෙලා තියෙන්නේ. ඒක ඉතින් මුලින්ම නවත්තන්න ඕන. මුලින්ම සුද්ධ කරලා දාන්න ඕන. නැතුව නම් හරියන්නේ නැහැ ඉතින්. මොකද මේ පොඩි ගාණක් නෙමෙයි අනිත් එක ඔය ක්‍රීඩකයෝ ගන්නෙ. ලක්ෂ කෝටි ගණන් අරගෙන ඒ වගේ මේ මිනිස්සු හිතන්නේ රජ්ජුරුවරු කියලා තමයි ඉතින්. මගේ නම් දැක්ම ඒකයි. ඉතින් හරියට කරනවා නම් මේ කෙලින්ම ගම් වලින් පළාත් වලින් තෝරලා ඉතින් ගන්න ඕන.